නිසංසලා නංගි අද ඔයාගේ උපන්දිනේනේ මේ බලන්න මම ඔයාට ලස්සන gift එකක් ගෙනාවා මම ඔයාට ලස්සන පුංචි ටෙඩි එකක් ගෙනාවා ඔයා ආසයිනේ මේ ටෙඩි වන්ට අපෝ ඔයා ඔය ටෙඩිය විතරයිද මට ගෙනාවේ ඔයා නම් කවදාකවත් හැදෙන්නේ ඔයා නම් මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ බලන්න අර සඳුන් අයියා එයා කොච්චර කාලයක් තිස්සේ නම් මගේ පස්සෙන් ඉන්නේ මම එයාට ඒ වුණාට ආදරෙත් නැහැ ඒ වුණාට එයා බලන්න මට ලස්සන රත්තරන් මාලයක් ගෙනත් දුන්නා. මට නම් තවත් මේක කරන්න බෑ. ඔයා මට පොඩ්ඩක්වත් ආදරේ නැහැ. අපි මේ සම්බන්ධය මෙතනින් නවත්තමු. බලන්නකෝ. ඔයා ළඟින් එන ගඳ. ඔයා දාඩිය පෙරාගෙන කොහෙ ගිහින්ද මේ ආවේ? ඈ? ඔයා කකුල් වල සිමෙන්තිත් එක්ක ඔයා කොහෙන්ද මේ ආවේ? සිමෙන්තියට බලගෙන යන්න ඔයාවේ. අනේ නෑ නංගි. අපේ ගිරියම්මට මේ දවස්වල අසනීපයි. මම එයාට බෙහෙත් තිය ගන්න ඕන හින්දා කුලී වැඩට යනවා මේ දවස්වල. මං බදාම නනේ ඉඳලා තමයි ආවේ. හැබැයි මං හොඳට අතපය හොදගෙන ආවේ. මගේ ළඟින් එහෙම ඔයා කියන විදිහේ දාඩිය ගඳක් එන්නේ නැහැ. චීයා කුලී වැඩට යනවා ඔයා? බදාම නන්න බලන්නකො ඔයා දාඩිය පෙරාගෙන ඔහොම එනවද ගෑනු ළමයෙක්ව හම්බෙන්න ඔයා නම් කවදාකවත් හැදෙන්නේ පර්ෆියුම් එකකට යූස් කරන්නේ නැන්ද බලන්නකො ඔයා ළඟින් එන ගඳ කොහොමද නහයක් තියන ඉන්නේ කියලා ඔයා ඒක උපන්දිනේකවත් මට හරියට තෑග්ගක් දීලා තියෙනවා ඈ මන්නම් තවත් ඔයත් එක්ක ඉන්නේ ඔයා මහා හිඟන්නේ ඔයාට මං වුණේ සතයක්වත් වියදම් කරන්න බැයිද ඔයා මට ආදරේ නම් ඔයා මට මොනවද මේ වෙනකන් අරන් දීලා තියෙන්නේ ඔයා මොනවද මං වලින් කරලා තියෙන්නේ මන්නම් තවත් ඔයත් එක්ක ඉන්නේ මං අර සඳුන් අයියට කැමැත්ත දෙනවා ඔයාට වැඩිය එයා 10 ගුණයකින් හොඳයි නංගි උඹ හිතන්නේ උඹට ඔය ලස්සන රත්තරන් මාල ඒව අරන් දුන්න කියලා සඳුන් උඹට ආදරේ කියලාද නංගි මට සල්ලි නැති වෙන්න පුළුවන් ඒත් මං උඹට අවංකවම ආදරේ ඇයි උඹට තේරෙන්නේ නැත්තේ උඹ හැමදාම මට සල්ලි නැහැ කිය මාව කොන් කරනවා උඹට මගේ ආදරේ තේරෙන්නේ නැද්ද නන්නේ බලපන් මන් දැන් අතන කොන්ක්‍රීට් වැඩපලේ ඉඳගෙන කොන්ක්‍රීට් අනලා මගේ කිරියම්මට අසනීපෙට බෙහෙත් ටික අරන් දෙන්න තමයි මං සල්ලි හොයන්නේ. එතන ඉන්න ගමන් තමයි මම ඔයා බලන්න ආවේ. ඇයි නංගි? උඹට තේරෙන්නේ නැද්ද මගේ හිතේ තියෙන ආදරය ගැන? හැබැයි නංගි කමක් නැහැ. උඹ මාව දාලා ඵලයන්. සල්ලි කියන්නේ ආදරේ නෙවෙයි කියන එක උඹට කවදා හරිම දවසක තේරෙයි. එදාට උඹට මාව මතක් වෙයි. නිසංසලා නංගි. කවුද ඔතන ඉන්නේ? කායකද කතා කරන්නේ? ඈ? ආනේ සඳුන් අයියා. අනේ නෑ අයියේ. මේ කොහෙද යන්නේ හිඟන්නේ? මගේ පස්සෙන් කොච්චරක් කාදර කර එනවා මට කැමති කියලා. එහෙමද? අය එහෙම මට කරදර කරොත් මට කියන්නකො මම බලා ගන්නම් ඕක ගැන. දැන් එන්න අපි දෙන්න යා. එන්න මේ මාත් යනවල ගෙවල් පැත්තේම තමයි නංගි. මම ඔය බස් එකේ යන්න. ඔය කොහෙවත් ඉන්න උන් කතා කර කාලේ නාස්ති කරගන්න නැතුව ඔයාගේ ද ගිහිල්ලා ඔයාගේ වැඩක් කරගන්න. එන්න මම ඔය බස් එකක් යන්න. ඔයාලා ගිහලා ඉන්න. ආනේ සඳුන් අයියා. ඔයා මාව ඔය බයික් එකේ දාන යනවද? ලස්සන බයික් එකක් ඔයාලන් තියෙන්නේ. මම ගොඩක් ආසයි ඔය වගේ බයික් වල යන්න. අනේ අයියේ නම් මාවත් ගේ ළඟින් දාගෙන යන්න. මේ උඹ ආයේ එහෙම මේ කෙල්ල බස්සෙන් එනව නෙවෙයි හරි? ආවොත් මම නරක මිනිහා කියන්න එපා. හරිද? නංගි අපි දෙන්න එහෙනම් දැන් යමුනේ. ඔව් අයියේ අපි යමු. මට ගෙදර ගිහිල්ලා පාඩම් කරන්නත් තියෙනවනේ. ඉක්මනට යන්න. අයියේ යද්දෙන් ටිකක් වේගෙන් යන්න.
මං හින ආසයි මේ වගේ බයික් එක ටිකක් වේගෙන් යන්න. ඔව් උඹලා ඵලයල්ලා. අද මට හිඟන්න කිය මට සමච්චල් කර උඹලා ඵලයල්ලා. හැබැයි නංගි උඹට කවදාද දවසක තේරෙයි. අවංක ආදරේ කියන්නේ සල්ලි නෙවෙයි කියන එක. එදාට බායෙත් මගේ ළඟට එයි. හැබැයි නංගි හිතන්න එපා. එදාට ආයෙත් මම උඹව බාරගනී කියලා. හරි අපි බලාගමු. අපි බලමු මොකද වෙන්නේ කියලා. ආනේ පුතා ඔයා ආවද? මං ඔයා මේ එනකම් මග බලාගෙන හිටියේ. පුතේ කිරියම්මගේ අසනීපෙට බෙහෙත් ගන්න සල්ලි පුතා අරගෙන ආවද? ඔව් අම්මේ මං සල්ලි අරන් ආවා. කිරියම්මගේ අසනීපෙට මං හෙට ගිහිල්ලා බෙහෙත් ටික අරන් දෙන්න. ඒ ගැන බය වෙන්න එපා අම්මා. කොහෙන්ද කිරියම්ම ඉන්නවද? ඔව් පුතේ. අර කාමරය ඇතුළට වෙලා ඉන්නේ. හොඳටම උණ ගැනිලා ඉන්නේ. පව් අප්පා මොනවා කරන්නද? පුංචි කාලේ ඉඳන් ඉතින් ඔයාලව බලා ගන්න මට ගොඩාක් උදව් කරා කිරියම්මා. අපේ වගකීමක් තමයි පුතේ ඉතින් කිරියම්මට හොඳට සලකන එක. පුතා සල්ලි අරන් ආව නම් කමක් නැහැ. හෙටම ගිහිල්ලා කිරියම්මට බෙහෙත් ටික අරන් දෙන්න. පුතේ ඒක නේ මොකද පුතා මේ දුකින් වගේ ඉන්නේ? නෑ අම්මේ එහෙම මොකුත් නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ අම්මා. මම දුකින් නෙවෙයි ඉන්නේ. අම්මා මේ බත් වෙලක් තියෙන්නේ. ඔව් පුතේ. පොල් සම්බෝලයි බතුයි හදලා ඇති. පුතා තව ටිකකින් නාගෙනම කන්නකො එහෙනම්. මාත් තව වැඩ ටිකක් තියෙනවා. මං ගිහිල්ලා පොඩ්ඩක් කුස්සියස් කරලා ඉස්සරහ මුදුල පොඩ්ඩක් අතවල දාන්න ඕන පුතේ. මං එහෙනම් යන්න. පුතා තව ටිකකින් හිමීට කන්න. හා අම්මේ. මටත් දැම්ම ලොකු බඩගින්නක් නෑ. මං එහෙනම් තව ටිකකින් කන්න. හරි අම්මා ගිහිල්ලා වැඩ ටික කරන්නකෝ අම්මා. මට හිඟන්න කියලා. මං කොච්චර දේවල් කරා දෝකි වෙනුවෙන්. ඇයි මට එහෙම කරන්නේ? ඇයි දෙයනේ අපි මේ විදිහට දුප්පත් වෙලා ඉපදුනේ? ඇයි හැමදාම මාව කොම් කරේ? කමන්නේ. මං කොහොම හරි හිත හදාගන්න. මට නැති උනේ කෙල්ලෙක් විතරයි. මට මගේ දෙමව්පියෝ වෙනුවෙන් කරන්න තව දේවල් තියෙනවා. මං කොහොම හරි හිත හදාගෙන මං ආපහු පාරක් නැගිටින්න ඕන. හරි අපි බලමුකෝ. මදුවා මොකද වෙන්නේ ඉතින්? මම මේ තකහණියක් මායි උඹ හම්බෙලා යන්න බෑ. උඹ දවස් දෙක තුනක් වෙලා ඉඳන් එළියටවත් බහින්නේ නෑනේ. මොකක් හරි අවුදකින් දෙන්නේ. ඈ බා. අඩෝ නෑ බං කට්ටා. මම මේ පොඩි ප්‍රශ්නයක ඉන්නේ. මට ඒ ප්‍රශ්නේ කියාගන්න කවුරුන් නැතුව හිටියේ. උඹ ආවෙක හොඳයි. දැන් කියපන් ගන්න උඹගේ ප්‍රශ්නේ මොකද්ද කියලා? ඕන ප්‍රශ්නයකට විසඳුමක් මේ කට්ට ළඟ තියෙනවනේ. උඹ බය නැතුව කියපන්. මම ඔකට අනිවාර්යෙන් විසඳුමක් හොයලා දෙනවා. නෑ බං කට්ටා මේකයි ප්‍රශ්නේ. අර නිසංසලා බං මං ආදර කරපු කෙල්ල බං. ඒකී මාව දාලා ගියා බං. මට හිඟන්න කියලා බැනලා හොඳටම අපහාස කරලත් ගියේ බං. උඹ දන්නවනේ බං මං ඒක වෙනුවෙන් කරපු දේවල්. අන්තිමේ බං ඒකට කොහෙවත් ඉන්න වෙන කෙනෙක්ව ලොකු වුණා බං. අර සඳුනා බං. උන්ට සල්ලි තියෙනවනේ බං. ඒකී උගේ සල්ලි වලට රැවටිලා මාව දාලා ගියා බං. මං කොහොම හරි කරලා බං සල්ලි හොයන්න ඕන බං දැන්. මොකද මම පෙන්වන්න ඕනේ මම හිඟන්නෙක් නෙවෙයි කෙනෙක් ඒකට. උඹ අනිවාර්යෙන් මට උදව් කරනව නේද කට්ටා? නැතුව බං. උඹ මගේ ගානේ. අනිවාර්යෙන් මම උඹට උදව් කරන්න නැතුව ඉන්නවා. උඹගේ ඕනම ප්‍රශ්නයක මං හැමදාම හිටියා වගේ මං අදත් ඉන්නවා. උඹ ඒක හොඳට මතක තියාගන්න. හරි අපි මොකක් හරි ගේමක් ගහමු. දැන් උඹට සල්ලි හොයන්න ඕනේ. හරි මෙහෙම වැඩක් තියෙනවා. මං අඳුරන අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියා මචං ලාභෙට රෙදි ගේනවා.
හරිද? ඒ රෙදි විකුණලා අපිට පොඩි මැච් එකක් ගහගන්න පුළුවන්. තේරෙනවද උඹට? මං ඒ අයියට පොඩ්ඩක් කතා කරලා බලන්නම්කෝ. අඩෝ ඔය ඇත්තමද බං? ඔව් බං. කොහොම හරි අපි මෙතනින් නැගිටින්න ඕන බං කට්ටා. අපි දෙන්නත් එක්ක එකතු වෙලාම ගොඩ යමු එහෙනම්. එහෙනම් මචං තවත් කල් දදාගෙන හොඳ නැහැ. අපි හෙටම වැඩේට පටන් ගමු. තේරුණාද? උඹ එහෙනම් ඔය අයියට පොඩ්ඩක් මේ ගැන අදහස් දාලා බලපංකෝ. අපි මචං රෙදි ගෙනල්ලා ඉස්සරෝම රෙදි මචං කඩවල වලට දාලා ගේමක් ගහගමු පුංචියට. ඊට පස්සේ ටී කාලයක් ගියට පස්සේ අපි අපේම කියලා රෙදි කඩයක් දාමු බං. අපි අනිවාර්යෙන් හොඳ මැච් එකක් ගහමු. අපි දෙන්නත් එක්ක මුතු වෙලා ගොඩ යමු. උඹ මගේ එකා කට්ටා. ඇත්තටම මගේ එකා. නැතුව මදුවා. උඹට හරියනම් බං මමත් කැමති. අපි දෙන්නම එකතු වෙලා ගේම ගහමු බං. මටත් මචං උඹ වගේ එකෙක් ඉන්න එක මාර හයියක්. අපි දෙන්නත් එක්ක එකතු වෙලා ගොඩ යන්න පුළුවන් අපිට. අපි හෙටම වැඩේ පටන් ගමු. අනිවාර්යෙන්. තවත් කල් දාන්න ඕනේ නැහැ මචං. අපි හෙටම වැඩේට බහිමු. උඹ ඔය දාලා ගිය කෙල්ල ඉන්නවනේ. ඒකට කවදා හරි දවසක උඹ ළඟට ඇවිල්ලා වැඳ වැටෙන විදිහට අපි වැඩ කරන්න ඕන නේද? තේරුණාද මදුවා? ඕකිට උඹ දාලා ගියපු එක තරම් ලොකු මෝඩකමක් නෑ කියන තත්ත්වයට හිතෙන විදිහට අපි වැඩ කරන්න ඕන. තේරුණානේ? මං අනිවාර්යෙන් උඹත් එක්ක ඉන්නවා. බබා අද නම් ඔයා හොඳටම පරක් කොයි හරිද? මං ගොඩක් කලම දෙන්නලා බලන්න හිටියා. හරි පැටියෝ. මං අපේ පොඩි පාටියක් තිබ්බ අපේ යාළුවොත් එක්ක. එතෙන්ට ගිහිල්ලා ඉතින් ආවේ. හරි නෑනේ. එතෙන්ට නොයා ඉන්නත් බෑනේ පැටියෝ. මං ඒ පාටියේ ඉතින් පොඩ්ඩක් ඉවරුනාට පස්සේ තමයි ඉතින් ඔයා හම්බෙන්න ආවේ. කියන්නකො ඉතින්. බලන්නකො ඔයා රෝස මලක් වගේ. පොඩ දවසකින් දැක්ක හින්දාද දන්නේ නෑ. මාර ලස්සනක් වගේ මූණ පේන්නේ මට. අනේ ඔය ඇත්තමද පැටියෝ? මං එච්චරටම ලස්සනයිද? අනේ thank you බබා. නැතුව ඔයාගේ ලස්සනට සමාන කරන්න මට නම් මේ අහල පහල ඉන්න එක කෙල්ලෙක්වත් නැහැ. ඔයා මාරම ලස්සනයි පැටියෝ. මං ඔයාට ගොඩාක්ම ආදරේ ඔයාගේ ලස්සන හිනාවටනේ. අරනේ සඳුන් අයියා නේද? කවුද අර අතන ඉන්න උඩැක්කිය? මම බලා ගන්නම්කෝ. සඳුන් අයියා, ඔයා මොකද මෙතන කරන්නේ? කවුද මේ කෙල්ල? මෙතන මොකද්ද වෙන්නේ කියලා මට කියන්න. ඇත්තටම කවුද මේ කෙල්ල? සඳුන්, මේ කවුද මේ? ඔයා මේ කෙල්ල අඳුරනවද කියන්න මට? ඔක්කොටම කලින්. අනේ පව්. කොහෙද යන පිස්සියක්ද කොහෙද? දකින්න හැමෝම පේන මැත්තේ තමන්ව දාලා ගිහපු කොල්ල විදිහට වෙන්න ඇති. පව් නේද බබා? ඔය අතේ කීයක් හරි තියෙනවා නම් මෙයාට දෙන්න. උදේට කාලත් නැතුව ඇති. කවුරුත් කණ්ඩ දෙන්නේ නැතුව ඇතිනේ. පව්නේ. එතකොට දැන් මම පිස්සියක් වගේද පේන්නේ? එතකොට ඔයා මට ආදර කරේ නැන්ද? ඔයා මට බොරුවක්ද කරේ? මෙච්චර කාලයක්. ඇයි ඔයා මට මෙහෙම කරේ? අනේ කට වහගෙන ඵලයන් පිස්සිය යන්න. මං කොහෙද උඹව අඳුරන්නේ? උඹව මං ජීවිතේටවත් දැකලවත් තියෙනවද මීට කලින්? කොහෙවත් නැති පිස්සියක්. යම් බබා අපි මෙතනින් යන්න. මේ කොහෙවත් නැති පිස්සියෙක් ඇවිල්ලා අපි දෙන්නගේ මුළු මූඩ් එකම කාලා දැම්මා. අපි යම් බබා වෙන තැනකට. මේ පිස්සියෝ පිස්සු නම් පිස්සු විදියට ඉන්න ඕන. එනවා මෙතන මිනිස්සුන්ට කරදර කරන්න. මං ඒතර පිස්සියක්ද? ඇයි මට ඔය විදිහ බොරුවක් කළේ? අපරාධි. මට මధు අයියා කිව්ව දේ ඇහුණා. අද මට මේ විදිහට වෙන්නේ නෑනේ. ඒ මදුවා අර බලපංකෝ අර උඹ දාලා ගිහපු කෙල්ල නේද? බා අර නිකන් දුකින් වගේ ඉන්නේ. පොඩ්ඩක් ළඟට කිට්ටු කරලා බලමුකෝ. ඕමයි බා. ඒ නිසංසලා නංගි නේද?
හරි පොඩ්ඩක් ළඟට කිට්ටු කරලා බලමුකෝ. මට පේන විදිහට නම් සඳුනා මේකට බූට් එක තියලා වගේ වා. මම කිව්වනේ ඉතින් වෙඩින්ග් වෙනවා කියලා. කොහෙද? අහන එකක් ඇයි ඉතින්. සඳුනා කෙල්ල මාරු කරන්න බං හරියට. නිකන් ෂර්ට් මාරු කරනවා වගේ බා. අද එක කෙල්ලෙක් හෙට එක කෙල්ල. අපි කියනේවා අහන්න නැතුව උගේ සල්ලි වලට රැවටිලා මේක යන්න ගියානේ. දැන් කෙලවගේ නැති. පොඩ්ඩක් කිට්ටු කරලා පොඩ්ඩක් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ආනේ මදුවය නේද? මේ පැත්තට වගේ එන්නේ. මං කොහොමද මදුවයට මූණ දෙන්නේ? අයියෝ. නංගි කොහෙද යන්නේ? මොකද නිකන් මේ 100ට අරන් සත 25ට දීලා වයි. නිසංසලා නංගි. මොකද ඕනේ? මොකද නිකන් අවලංගු විච්ච කාසියක් වගේ. ඔයා හෙන දුකෙන් මේ පාර දිගට එහෙම ඇවිදින්නේ. වාහනත් යනවා. බලාගෙන පාර යද්දි ඔහොම යන්න එපා. ඔයිටඩි අවදානෙන් යන්න ඕන. වාහනයකටත් හැප්පිලා ගියොත් ඔයාගේ දෙමව්පියෝ පව්. ඒකයි. අනේ මදුවයි සඳුන් අයියා මට බොරු කරලා තියෙන්නේ. එයා මට ආදරේ නැහැ. මට දැන් තමයි හැමදේම තේරෙන්නේ. එදා ඔයා කිව්ව දේ ඇහුවනම් මට මෙහෙම වෙන්නේ නැහැ මදුවයි. ඒක නෙමෙයි මදුවයි. කාගේද ඔය මේ ලස්සන බයික් එක? කට්ටයි අයියෝයි රවුමක් දාන්න ගායෙන් හරි ඉල්ලන් ආවද? නංගි ඔයා ඒකට උත්තරේ අපේ මදුවෙන් අහන්න එපා. මේ ගමේ ඉන්න ඕනම කෙනකින් ඇහුවොත් කියයි මේ ගමේම ඉන්න කෝටිපතියා අද කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි. තමුසේ මේ දාලා ගිය මදුවා. අද මේ නගරේ තියෙන ලොකුම ඇඳුම් කඩේ අයිතිකාරයා තමයි මේ ඉන්නේ. මේ වගේ බයික් එකක් නෙවෙයි තව 5ක් ගෙදර තියෙනවා. බයික් කාර් සල්ලි ඇති වෙනකන් දැන් මේ අපේ මදුවට තියෙනවා. අපේ මදුවා දැන් හිඟන්නෙක් නෙවෙයි නංගි. ඔයාලට තේරෙනවද? ඔයා දාලා ගිය කෙනාගේ වටිනාකම දැන් ඔයාලට තේරෙනවද? නංගි සමහරක් විට ඔයාලට මතක නැතුව ඇති මම ඔයාලට එදා කිව්වා. අවංක ආදරේ කියන දේ කවදාකවත් සල්ලි කොට ලබා ගන්න බෑ නංගි. මොකද ඒකේ ඉන්න ඕනේ හදවතින්. කවදාකවත් අවංක ආදරේ සල්ලි කොට ලබා ගන්න බෑ නංගි. ඔයාට අද වැරදුනේ ඒකයි. ඔයාට මං ඒ දවස්වල මැරීගෙන ආදරය කරා. කවදාකවත්ම නංගි අවංකව ආදරය කරන කෙනෙකුට ඒ වගේ දුකක් දීලා ඒගොල්ලන්ව තනි කරලා දාලා යන්න එපා. මොකද එව්වට අනිවාර්යයෙන්ම කවදා හරි දවසක පොලිත් එක්ක ඔයාට ගෙවන්න වෙනවා කියලා මං ඔයාලට කිව්වා. දැන් ඉතින් මං එදා කිව්ව හැම දෙයක්ම දැන් වෙලා තියෙනවා. මට ඇත්තටම ඔයාගේ ජීවිතය ගැන දුකයි. දැන්වත් හරියට Tamanට ආදරය කරන කෙනෙකුට ආදරය කරන්න. එහෙනම් නංගි තාත් වැඩියලා මට මෙතන නාස්ති කර ඉන්න කාලයක් නැහැ. මට මගේ බිස්නස් පාඩු වෙනවා. ඔයත් එක්ක මේ කතා කරන මේ සුළු මොහොතේ මට පාඩුවක් වෙන්නේ. ඒ හින්දා අපි යනවා. පරිස්සමට ඉස්සරහට ජීවත් වෙන්න. එච්චරයි මං කියන්නේ. මට සම්මා වෙන්නයි. ඉතින් යාළුවනේ ඔයගොල්ලොත් හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාලට අවංකව කෙනෙක් ආදරය කරනවා නම් කවදාකවත් ඒ කෙනාගේ හිත රිද්දන්න එපා. මොකද කවදාම හරි දවසක ඔයාලට ඒ කෙනාට ඒ දුන්න දුක පොලියත් එක්කම ගෙවන්න වෙනවා. මේක හොඳට මතක තියාගන්න.